Hello guys, welcome to my YouTube channel. මම හිතන්නේ ඔයගොල්ලෝ මම තාම දන්නේ නැහැ. මොකද මේක තමයි මගේ first ever vlog එක. මගේ නම සජිනා. මම cabin crew කෙනෙක්. cabin crew කෙනෙක් වෙන්න කලින් මම software engineer කෙනෙක් විදිහට අවුරුදු 4ක් වැඩ කරා. ඒ ගමන්ම මම TV commercial model කෙනෙක් විදිහට වැඩ කරා. දැන් මම full time cabin crew කෙනෙක් විදිහට මෙහෙට ඇවිල්ලා almost අවුරුදු 4යි මාරක්. ඉතින් මේ වීඩියෝ එක මම specifically කරන්නේ මගේ weight loss journey එක ගැන. ඕගොල්ලෝ නිතරම fly කරන කෙනෙක් නම් දන්නවා, cabin crew කෙනෙක් නම් දන්නවා. cabin crew කෙනෙක්ට බර අඩු කරගන්නවා කියන එක ලොකු task එකක් කියලා. මොකද අපි different time zones වල fly කරනවා. නින්ද ගොඩක් disturb වෙනවා. ඒ වගේම water retention එක වැඩි අපේ ඇඟේ, jet lag, හැම වෙලේම exhaust වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ හේතු ගොඩක් නිසා නිතරම fly කරන කෙනෙක්ට බර අඩු කරගන්න එක ගොඩක් අමාරුයි. ඉතින් මේ අවුරුද්දේ මුල තමයි මම මගේ fitness journey එක පටන් ගත්තේ. ඒ පටන් ගන්නදී මගේ බර කිලෝග්‍රෑම් 66ක් තිබුණේ. sorry 76ක්. 76ක් තිබුණේ. දැන් මේ වෙද්දී මගේ බර කිලෝග්‍රෑම් 72.5යි. මොකද මම දැන් බර බැලුවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ වීඩියෝ එක මම ස්පෙસિෆිකලි කරන්නේ versatile wiki ගේ egg diet එක ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඔයගොල්ලෝ දන්නවා නම් versatile wiki කියන්නේ Indian dietitian කෙනෙක්. එයාගේ මේ diet එක කරලා දහස් ගණන් මිනිස්සු බර අඩු කරගෙන තියෙනවා. මම හිතන්නේ මේක ලොකු successful diet එකක්. මොකද මමත් ඒක කරා. මොකද මම modeling කරන දවස්වල මම එතකොට software engineering job එකක් කරපු නිසා අපිට සමහර වෙලාවට රැලි වෙනකම් වැඩ කරන්න තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා software industry එකේ නම් ඒක ගොඩක් සමහර රැලි වෙනකම් releases තියෙද්දි ඔයගොල්ලෝ වැඩ කරනවානේ. ඉතින් එහෙම කරද්දී මගේ වැඩේ තියෙන්නේ මට එළි වෙනකම් ඇහැරලා ඉන්න බෑ. මගේ කට වැඩ කරන්නේ නැත්තම් මම නිතරම කකා තමයි ඉන්නේ. That's how I keep myself awake. ඉතින් එහෙම කාලා හැබැයි ඒ දවස්වල metabolism හොඳ නිසා ගොඩක් young එතකොට metabolic rate එක ගොඩක් වැඩි. ඒ නිසා එච්චර කන තරමට මහත් වෙන්නේ නැහැ. ඉතින් ඒ දවස්වල මට modeling වැඩක් ආවම දවස් 5කින් විතර කිලෝ 5ක් ඉක්මනට අඩු කරගන්න ඕන නම් මම කරන්නේ මේ ඉක්මනට මේ egg diet එක කරනවා. ඒක fat diet එකක් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් කට්ටිය ඉන්නවා මේ diet එක ඒකේ title එක තියෙන්නේ how to lose 10 kgs in 10 days කියලා. ඒකේ කරපු ගොඩක් කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ කරලා කිලෝ 10ක් දවස් 10කින් අඩු කරගත්ත කට්ටිය. හැබැයි මේගොල්ලෝ ඉන්කෝපරේට් කරගෙන තියෙනවා මොකක් හරි workout එකක් මේ diet එකත් එක්ක. දවස් 5කින් අතර කිලෝ 4ක් 5ක් අඩු කරගන්න මට පුළුවන් වුණා. හැබැයි ඒ දවස්වල මගේ metabolic rate එක වැඩි දවස්වල ඒ කියන්නේ අවුරුදු 5 විතර කාලෙක මම දන්නේ නැහැ ඒක තාම වැඩ කරයිද කියලා. නමුත් let's give it a try. මම අද පෙන්නනම් මගේ starting weight එක දවස් 5කට පස්සේ මම ඔයගලන්ට පෙන්නනම් මගේ අවසාන weight එක. Let's see. දැනට ඇඟ තියෙන්නේ මෙහෙමයි. බඩ තියෙන්නේ මෙහෙමයි. හදක් තියෙනවා. ජිම් එකට යන්න ගත්ත පස්සේ මේ අවුරුද්දේ මගේ ඇඟ ටිකක් හොඳට තියෙනවා. මගේ muscle mass එක කියන්නේ perfect නෑ. තාම මට කිලෝ 8ක් අඩු කරන්න මම overweight. මම overweight. මොකද මම 68.5කට යන්න ඕනේ මම normal range එකට එන්න නම්. ඒ කියන්නේ 68.9 කිලෝ 4ක් අඩු කරන්න ඕනේ මම normal range එකට එන්න. මගේ perfect goal එක තමයි 64.5. නෑ 64. එතනට එන්න මම 8.5 kgs අඩු කරන්න ඕනේ. but මේ අවුරුද්දේ මම ඒ goal එකට යනවා. මම කරනවා මගේ vision board එක. මගේ vision board එකේ මම ලියලා දෙනවා මම මේ අවුරුද්ද අන්තිම වෙද්දී ඒ weight එකට යනවා කියලා. ඒ නිසා මම අනිවාර්යයෙන්ම කරනවා. මම දැන් weight එක පෙන්නනවා. ඊළඟට මගේ vision board එක පෙන්නනවා. ඉතින් මේ versatile wiki diet එක ගැන කිව්වොත් මේකේ උදේට බිත්තර 3යි, දවල්ට බිත්තර 3යි, රාත්‍රීට oats එකක් ගන්න තියෙන්නේ. මේ oats එකට කිරි දාන්න බෑ. ඒක වතුරෙන් හදන්න තියෙන්නේ. වතුර දාලා මයික්‍රෝවේව් කරලා fruits ටිකක් දාලා කන්න තියෙන්නේ. It's bland but it's just gonna be 10 days or a week. ඔයාට අඩු කරන්න ඕනේ නම් අනිත් එක වැඩේ තියෙනවා මේ අඩු කරන weight එක it doesn't come back easily. So
මං හිතන්නේ මේක හොඳ ඩීල් එකක් ළමයි දවස් 3යි 4යි වට ඕනේ දවස් කිලෝ 3ක් අඩු කරගන්න නම් දවස් 3යි කිලෝ 10ක් අඩු කරගන්න නම් දවස් 10යි ඉතින් මං හිතන්නේ it's a very good deal ඒක මේ වැඩේ තියෙන මේ ඩයට් එක ඉවර කරද්දී ඔයාලට බිස්තර එපා වෙනවා like you will not eat eggs for like I didn't eat for like 5 months තාම කරන්න ගත්තේ නෑ මේ ඩයට් එක මම මේ කරන්න ගන්නේ හෙට ඉඳලා ඒ කියන්නේ හෙට උදේ ඉඳලා දැන් අද රෑ මම මගේ බර පෙන්නන්න let's go earlier this was like 72.5 මම දැන් විනාඩි 20කට කලින් බලද්දි තිබුණේ ඔයගොල්ලෝ කැමති නම් මගේ cabin crew videos බලන්න මම යුනිෆෝම් එකෙන් නම් වීඩියෝ දාන්නේ නැහැ මොකද අපිට අතරම යුනිෆෝම් එකෙන් වීඩියෝ කරන්න බෑ මේ කාලේ company rules වලට අනුව නමුත් මම දාන්න මගේ personal videos මගේ fitness videos ඒ වගේ දේවල් ඔයගොල්ලෝට බලන්න පුළුවන් ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙනවා how to be cabin crew මොනවාද අයියෝ software engineering වලින් මේකට මාරුනේ ෆ්ලයිට් එකේදී මට හම්බෙච්ච ශ්‍රී ලංකන් ගොඩක් මගෙන් අහන ප්‍රශ්නයක් අයියෝ මේකට මාරුනේ කියලා ඊළඟට කොහොමද මොඩලින් වලට ලංකාවේ යන්නේ කොහොමද cabin crew job එකකට යන්නේ crew life එකේ විස්තර මේ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලෝ අහලා තියෙනවා මම දන්නවා ඒවට කැමති ගොඩක් ගෑනුමයි ඉන්නවා කියලා ඒක ඔයගොල්ලන්ට ගොඩක් ඉන්ටරෙස්ටිං කියලා ඕගොල්ලෝ වැඩියෙන්ම දකින්න කැමති මොනවද කියලා පල්ලෙහා කමෙන්ට්ස් වලින් දාන්න මම මේ හැම එකක්ම කියවලා ඒ වීඩියෝස් ඔයගොල්ලන්ට අරන් එන්න ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් subscribe කරන්න මේ channel එක එහෙනම් මම ගිහින් එන්න bye bye love you all